ලියාප්පා. පිටිටි කොටලා ඉවරද? ඉවරයි. කනලා ගන්න පුළුවන් මම පොල් ටික. මගේ වැඩේ නහරි පොල් ටිකක් ගේන්නකෝ මිදලා දෙන්න. පොල් ටික. පිහිය තිබ්බා මෙතන ගත්තේ නැද්ද? ඊයත් ගෙනත් දෙන්න. ආ. හේදුවේ නැද්ද? හොදලා තිබ්බේ. එන්න දෙන්නම් පොල් අතුරු දෙන්න. එන්න පොල් අතුරු බොන්ඩා. පොල් ගානවද පොල් කනවද ඔය? ගෙනාව නැද්ද රොඩු දාන්න එක. මුරු කන්න කොහමද? අම්මේ මේ පැණියක බලන්නකෝ මම මේ හාල් පිටි ටික දී කරනකම් පොල් කිරියකට. ගින්දර ටික දීලා. ගින්දර බලන්නකෝ. අම්මෝ තව පැය දෙකමාරක් අතේ රැයට තමයි දොදල් කණ්ඩේ ඉන්නේ. බංකු දෙවන්න අම්මා. ආසාවනියාගේ එන්න කොහෙන්ද ගන්න? චූට්ටයි හැබැයි ඈ. පොඩි ළමයින්ට කරන්න පුළුවන් වැඩ නෙවෙයි මේවා. ඒකනේ ඉතින් දුම් ආදිනවා තමයි ඉඳ ගන්නකො තිනේ. පොඩි දුව එන සාල් ටික දාන්න අමතක වුණාම ඉක්මනට ගේන්න. කවුදින් මේ කමත කරන්නේ? අලියල්ල නම් දැන් බෑ මොනවත් කරන්න. දැන් පොඩ්ඩක් ඝන වෙලා නේද? ඔව් ඝන වෙලා දැන්. ඇඟට විසි වෙයි ඈ මේ කුකුල්ලා එනවා දැන් ඈ.
කරුවලත් එහෙනම් උන් රැයියුත් කෑ ගන්න පටන් ගත්තා. අම්මා නැගිටින්නකො තමයි මං හැදි ගන්න දෙන්නේ. අම්මටත් මහන්සියි. දැන් නම් පුෂ් පුෂ් ගන්නවා. අර වැඩි වුණාම කුකුරනවා. ගින්දර වැඩි තමයි. ඒ කොහෙද? අඩිය පෑදෙනවද? දැන් එකතු වෙනවා. ඔව්. ඔව් නේද දැන් එනවා එකට එකට නේද? වෙනවා ওই ටික. ඒක ගුලියට හැදෙනවා. දැන් අල්ලන්න නැතුව එනවා ඒක නේද? දැන් නම් දොදොස් හොඳයි. මෙහාට සුවඳෙන්නේ නැහැ. ඕක දැන් ඈතට සුවඳ යන්නේ. දැන් මෙහෙම වැක්කිරෙන්නේ නැහැ. පස්නේ නැද්ද? කන්න පුළුවන්ද? දුමයිනවා මේ පැත්ත. ඉඳ අමාරුයි. නියක් එක බෑනි බේරෙන්න. අර තැටියට දාන්න තිබ්බ කජු ටික කෝ. එකක් තියා ගන්න. කො මෙහාට ගන්නකෝ. මට තව දෙන්න. නැද්ද? හොඳ තෙල්. සුවඳ ඒක තමයි මේ සුවඳනේ. මං ආසම මල් ජාතිය. අයිමනික කජු ටිකක් අම්මේ දැන් දාමුනේ. දාලා ඉවරලා දාන්න ඕනේ මේ කයි වෙන්න ඉස්සෙල්ලා. අනිත් ඇටිය මේක තියලම දාමුනේ. මගේ ඊයටද දොදොල් ඇඳි ගාන්න ආවේ නේද? දැන් හඳත් පායලා. එන්නේ කොස් ගහේ. ඒ පැටියෝ ආව දොදොල් කන්න නැගිටලා